ඔව් අපි අද දවසේ යන්නේ මෙන්න මේ කාර් එක රිවිව් කරන්න. ඉතින් අද මේක පළවෙනි කොටස අපි රිවිව් කරන්නේ මේකේ ඇතුළත. හරිද? අපි ඊට පස්සේ බලමු මේකේ අභ්‍යන්තර මේ මොනවද බාහිර ව්‍යුහය අපි පස්සේ රිවිව් කරමු. හරි අපි එහෙනම් යම් මේක ඇතුළට. ඉතින් අපි ඇතුළට දාමු. ඉතින් මේකට නගිද්දි මේ නිශාන් කියලා තමයි. හරි ඉතින් අපි දැන් ඉන්නේ නිශාන් සනි B11 කාර් එකේ ඇතුළේ. ඉතින් අපට බලාගන්න පුළුවන් මේකේ ඇතුළට ආවට පස්සේ ඇත්තටම මේක කොච්චර පරණ වාහනයක් වුණත් වර්තමානයේදී මේක ඉතා හොඳට නවීකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුළට ආවට පස්සේ අපට එළියේ කියන්නේ එළියේ තියෙන ගොඩක් ශබ්ද අපට ඇහෙන්නේ සහ ඇතුළේ කතා කරන දේවල් එළියට යන්නෙත් නැති වෙන විදිහට මේක සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙනවා. මේ රබර් පැනල්ස් ගිහිල්ලා හොඳට සීල් කරලා තියෙනවා. හරි හැබැයි මේ සීල් කරාට ඇතුළට ඉතා හොඳින් වාතාශ්‍රය එනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මෙතන මේ AC වෙන්ට් එක තියෙනවා. ඊට අමතරව මේක AC වෙන්ට් එකක් නෙමෙයි. මේක ඇතුළට වාතාශ්‍රය ලබා ගැනීමට තියෙන පොඩි කොළුවක්. හරි ඉතින් අපි මේකේ ස්ටියරින් වීල් එක අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ වීල් එක මේ විදිහට මේක මේ ඔරිජිනල් වීල් එක මේක ඔරිජිනල් වීල් එක. හැබැයි මේකේ මෙන්න මේ විදිහට පොඩි කවර් එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. නැත්තම් මේකේ ඔරිජිනල් වීල් එකම තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක මේ රිපෙයාර් කරද්දි පොඩි මේ තින්ත පැල්ලම් පොඩ්ඩක් වැදිලා තියෙනවා. මට ફોකස් වෙනවා ඇති. හරි ඊට අමතරව මෙතන සිග්නල් ලයිට් අපට කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් තමයි සිග්නල් ලයිට්ස් අපට දාන්න සහ පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව මේකෙම තමයි මේ කෑල්ලෙම තමයි මේකට මොකද කියන්නේ කියලා මම දන්නේ නැහැ හරියටම. මේ කෑල්ලෙම තමයි අපට මේකේ හෙඩ් ලයිට් එක ඒ කියන්නේ නෝමල් සාමාන්‍යයෙන් අපි බයික් එක වගේ ගත්තොත් අපිට හෙඩ් ලයිට් දාගෙන යන්න පුළුවන්. මේකේ මේක මම ඔයාලට කරලා පෙන්නන්නම් හෙඩ් ලයිට් එක දාන විදිය. මෙන්න මෙහෙම තමයි දාන්නේ. උඹලා ගන්න. මෙන්න මෙහෙම උඩට උස්සපුවා ඔයාලට පේනවා ඇති මෙතන ලයිට් එකක් පත් වෙනවා. හරිද? උඹලා ගන්න. දැක්කද ලයිට් එකක් පත් වුණා. අන්න ඒ තමයි හෙඩ් ලයිට් එක දාන්න. හරි. ඊට අමතරව මෙන්න මේක අන්න ඔයාලා ටොප් ගාලා සද්දයක් එනවා ඇති බලන්න. හොඳින් අහන්න. අන්න. එතකොට ඔයාලට පේනවා ඇති පෑනල් එක ඔන් වුණා. ඒ කියන්නේ අර දෙපැත්තේ තියෙන ලයිට් දෙක වාහනේ දෙපැත්තේ තියෙන ලයිට් දෙක ඔන් වෙනවා. ඊට අමතරව මීටර් එක මේ විදිහට ඕන් වෙනවා. හරි ඊට අමතරව අපි මීටර් එක ගැන දැන් විචාර කතා කරගෙන යමු. ඒක මාරම ක්ලාසික් ලුක් එකක් තියෙනවා. ඉතින් කොහොමවත් ක්ලාසික් වාහනයක් ඉතින් මේක. ඉතින් ක්ලාසික් ලුක් එක තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට බේසිකලි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ වම් පැත්තේ කෙළවරේම ඇත්තම කිව්වොත් ෆුවල් මීටර් කියන්නේ ෆුවල් මීටර් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ නෝමල් මීටරේ බලා ගන්න පුළුවන් අපට වේග මීටරේ හරි ස්පීඩ් මීටර් එක හරි. ඊට පස්සේ මේකේ RPM නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්ජින් එකේ පිස්ටන් කොච්චර රවුන්ඩ් per minute මිනිත්තුවකට වට ගානක් කැරකෙනවද කියන එක මේකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ අපට. හරි. ඉතින් මේකේ අපට අවසාන මේකේ ගියර් 4ක් තියෙන ගියර් කඩේ බලමු මේකේ. ඉතින් මේකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. හතර ජියරේ අපට 180ට වගේ උපරිම ස්පීඩ් එකට යන්න පුළුවන්. පිස්ටන් 4ක් තියෙන එන්ජින් එකක් මේක. 4 සිලින්ඩර්ස් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පිස්ටන් 4යි. සිලින්ඩර් තුන තමයි පිස්ටන් තියෙන්නේ. ඉතින් හරිනේ සරල දේවල්. ඊට අමතරව මේකේ ටෙම්පරේචර් එක බලන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ යට අයිකන්ස් 3ක් තියෙනවා. හරි. ඉතින් අපි දන්නවා මේ තුන වැඩ කරන දේවල් පොඩ්ඩක් කතා කරමු. අවසාන එක හෙඩ් ලයිට් එක. හරිද? ඊගාවට මේකේ මම මේක ඕෆ් කරගන්නද පෙනෙයිද එතකොට? හරි ඒක ඕෆ් කරගත්තා. හරි. ඊගාව ලයිට් එක මම ඇඟිල්ල පෙන්නන්නම් මේක. හරිද? ඔයාලට පේන්නේ නැති වෙයි පොඩ්ඩක් කරන්න දෙයක් නැහැ.
එමිත ලයිට් තුනක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ පැනල් එක. මේ පැනල් එක සාමාන්‍යයෙන් උෂ්ණත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෝල් වුණාට පස්සේ සාමාන්‍ය මීදුම තියෙනවනේ. ඒ මීදුම අපට මෙන්න මේ කෙළවරේ තියෙන ලයිට් එකෙන් ඒ ලයිට් එක ඔන් කරගත්තොත් අපට මේකේ මීදුම අයින් කරගන්න පුළුවන්. හරි ඒ කියන්නේ අපට ඒක ඔන් කරගන්න පුළුවන් මෙන්න මෙතන ස්විච් එකෙන්. මෙන්න මේ ස්විච් එක දාලා අපට පුළුවන් මේ ඉස්සරහා තියෙන පැනල් එක හීට් කරන්න. හීට් කරලා අපට පුළුවන් ඉස්සරහා තියෙන මීදුම ටික අයින් කරන්න. ඊගාව එක තමයි අර පිටිපස්සේ තියෙන දුම්බටේ තියෙන පොඩි පැනල් එකක්. කියන්නේ අර ශබ්දය අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් අර ඒ දුම්වල තියෙන විෂ වායුව කියන්නේ අයින් කරන්න වෙනම කොටසක් හදලා තියෙනවනේ. අන්න ඒ කොටස මොකක් හරි එක අධික ලෙස රත් වුණොත් රත් වෙලා වැඩි නම් මැද තියෙන ලයිට් එක පත්තු වෙනවා. ඊගාව එක තමයි හෙඩ් ලයිට් එක. හරිද? අර මෙතන මැද තියෙන එකෙන් එක මම ඒකට කිය නම් මට හරියට මතක නැහැ. හරි. ඊගාව එක තමයි මෙන්න මෙතන ලයිට් එක. වර්නින් ලයිට් එක. ඒ කියන්නේ දෙපැත්තේ දොරවල් ඇරලා නම් ඒ කියන්නේ දෙපැත්තේ දොරවල් හරියට වැහිලා නැත්තම් මෙන්න මේ ලයිට් එක පත්තු වෙනවා. හරි. ඊගාව එක තමයි අපි කතා කරන්න හදන්නේ. මෙන්න මේක තමයි අර හසාර් ලයිට් එක වගේ අර දෙපැත්තට සිග්නල් ලයිට් දෙකම පත්තු වෙන ලයිට් එක. මේක ඉතින් මේ ඔන් කරන්න තියෙන මෙන්න මෙහෙම. අන්න දැක්කද? දෙපැත්තේ ලයිට් දෙක ඔන්න වෙනවා. හරි. හරි. ඉතින් මේක මැද්දට වලම තියෙන. හරි. ඊගාව එක තමයි මෙන්න මේක මම දාන්න යන්නේ නැහැ. බැටරි බහින හින්දා මේ බැටරියට හොඳ නැති හින්දා ඒක ලොකු උලක් නෑ දාන්න පුළුවන් ඔන්න. ඉතින් මම දාන්න යන්නේ නැහැ. මේක මොකද්ද? මේක තමයි මේ වයිපර්ස් දෙක අපට රොටේට් කරලා අපේ ඩ්‍රයිවින් රිවිව් එක කියන්නේ මේ ඩ්‍රයිවින් විව් එක අපට 100% අපට ක්ලියර් කරගන්න පුළුවන් වැසි අවස්ථාවකදී. හරි. ඊට අමතරව මේකේ හෝන්ස් කොහොමද තියෙන ගත්තොත් හෝන්ස් එක මෙතන හෝන් එක තියෙනවා. මෙතනිනුත් හෝන් එක පුළුවන්. මෙතනිනුත් හෝන් එක පුළුවන්. ඒ මොකක් ගැව්වත් වැඩ කරන එකම හෝන් එක තමයි. ඊට අමතරව මේකට අමතරව අපි ඇඩ් කරලා තියෙනවා මේකට මෙන්න මේ VIP ලයිට් එක. ඉතින් මේ VIP ලයිට් එක අපි ඇඩ් කරලා තියෙනවා. ඊට අමතරව VIP ලයිට් එකේ කේබල් එක නම් මෙතනින් දැන් හෝල්ඩ් කරලා තියෙන්නේ. නමුත් මේක ඔන් කරගන්නවා නම් අපිට ඒක මෙන්න මෙතෙන්ට මේක ගලවලා අපිට මෙන්න මේක ගලවලා අපිට ඒක ප්ලග් කරන්න පුළුවන්. හරි. ඊගාව එක තමයි අපි කතා කරමු මේකේ අපි තව ටිකක් කතා කරමු මේ විදිහට පැනල් එක තියෙන මෙතන වොච් එක බලා ගන්න පුළුවන්. හරි. ඊට අමතරව මෙතන තියෙනවා කැබින් එක සාමාන්‍ය පරිදි අපිට ඕපන් කරගන්න ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන AC වෙන්ට් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන AC වෙන්ට් දෙකක් තියෙනවා. හරි. ඊට අමතරව මේක තමයි මේකේ සවුන්ඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට සවුන්ඩ් අහන්න පුළුවන්. ඊට අමතරව මේකට අමතර මේකේ ගත්තොත් මේකේ දෙවැනි මොඩිෆිකේෂන් එකේ වගේ ඇඩ් කරපු එකක් තමයි මේක. හරි. ඊට අමතරව ඉතින් මෙතන සාමාන්‍ය පරිදි මේකේ නිශාන් සනි කාස් වල එන ක්ලාසික් ලුක් එක තියෙන සුපිරිම වොච් එකක් තියෙනවා. ඉතින් මේකේ ලයිට් අපි ගත්තොත් එහෙම මෙන්න මේක ඔන් කරගත්තට පස්සේ මේකේ ලයිට් එකත් මොකද වෙන්නේ? ඔටෝ ඔන් වෙනවා. මම දැන් ඕෆ් කරන්න බලන්න. අන්න ඒක වාට හරියටම view වෙන්නේ නැතුව ඇති. මොකද දැන් තියෙන මේ ඉර එළියත් එක්ක. හරි. ඉතින් මේ විදිහට මේකේ සයිට් කණ්ණාඩි බලා ගන්න පුළුවන්. ඔව් ඉතින් මෙන්න මේ විදිහට මේකේ සයිට් කණ්ණාඩි බලන්න පුළුවන්. මතන ට්‍රීල් එකක් පේනවා. ඒ අවස්ථාවේදී ඔව් මෙන්න මේ විදිහට සයිට් කණ්ණාඩිය අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි මේකේ යතුර ගැන කතා කරොත් එහෙම යතුර නැතිනම් මහ ලොකු දෙයක් නැහැ. මේක පරණ වාහනයක්. ඉතින් මේ විදිහට නෝමල් නිකන් අර බයික් එක වගේ නිකන් නෝමල් සිම්පල් කී එකක් තියෙන්නේ. ඉතින් මේක අනික මේ වාහනේට අපු කී එකක් නෙමෙයි මේක දාලා තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට සාමාන්‍ය පරිදි අපි මෙන්න මෙතනින් තමයි ප්ලග් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක දාලා අපිට ස්විච් ඔන් කරලා පස්සේ බලන්න මේකේ පැනල්ස් ඔන්නවා නෝමල් පරිදි මෙන්න මෙතන ලයිට් එක. හරි. ඔම් බලා ගන්න. අන්න ලයිට් එක ඔන් වුණා. ඉතින් ඒක සම්පූර්ණයෙන් කහ පැහැයක් ගන්න ඔය ලයිට් එක. මේ විදිහට තමයි ඇතුලේ තමයි තියෙන සුපි ලයිට් එක. හරි. ඊට අමතරව ඉතින් අපි කතා කරමු මේකේ අනෙත් කොටස් ටික විදිහට මම ලයිට් ඕෆ් කරගත්තා. හරි. ඊගාව කොටස හරි අපි කතා කරමු මේකේ පිටිපසු කතා කරන්න ඕන හැදෙන්න. හරි. අපි කතා කරමු මෙන්න මෙතන කණ්ණාඩිය. හරි. මෙන්න මෙහෙම කණ්ණාඩියක් තමයි මේකේ තියෙන්නේ. අපිට මේකේ පිටුපස මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මට මේ පේන්නේ පිටුපස. හරිද? මේ කණ්ණාඩිය අපිට ඕන විදිහට චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ගොඩක් අය මේකට ටීවී කියන්නේ ස්ක්‍රීන් එකක් සම්බන්ධ කරනවා රිවර්ස් ලයිට් එක බලා ගන්න. ඉතින් මේකේ නම් රිවර්ස් ලයිට් එක බලා ගන්න ස්ක්‍රීන් එකක්
ඇත්තම කිව්වොත් තිබ්බා ඒක මෙතෙන් හයි කරලා තිබ්බා. දැන් ඒකට වඩා මේක පොඩ්ඩක් රියල් හින්දා ඒ ස්ක්‍රීන් එක අපි අයින් කරලා තියෙනවා. මේ විදිහට අපිට රියල්ම මේකේ රියල් එක බලා ගන්න පුළුවන්. හරි. හරි අපි නම් විචාර කතා කරමු මේකේ ගියර් කරන විදිහ සහ මේකේ බ්‍රේක් එක මේකේ ඇස්ලේටරේ කොහොමද වැඩ කරන්නේ කියලා අපි ශනිකව පොඩ්ඩක් කතා කරන විදිහට. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි පොඩ්ඩක් එළිය නම් මදි. ඒක කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඒක විතන්න එපා. කොහොමද සාමාන්‍ය පරිදි මෙතන තියෙන්නේ මොකද්ද මේක? මේක තමයි මොකද්ද ක්ලච් පැඩල් එක. ඒ කියන්නේ මේ ක්ලච් එකෙන් තමයි හැම වෙලේම අපි මොකද්ද අපි ක්ලච් එකෙන් කරන්නේ මොකද්ද අපි මොකද්ද එන්ජින් එකේ තියෙන දඟර කඳ නෙමෙයි ජවරෝධය එන්ජින් එකේ තියෙන ජවරෝධය සහ කියන්නේ එච්චර අපි ගැඹුරට යන්න ඕනේ අපි කතා කරමු කෙලින්ම එන්ජින් එක සහ වාහනය අතර ඒ කැරකුම් බලය වාහනේ රෝදවලට රැගෙන යාම මෙන්න මෙහෙම පාගපු ගමන් මොකද වෙන්නේ නැති වෙලා යනවා. හරි ඊට පස්සේ අපට අපේ ජිය බොක්ස් එක සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ ජිය බොක්ස් එකට කිසිම ජව සැපයුමක් නැති වෙනවා ක්ලච් එක පාගපු ගමන්ම. හරි එතකොට තමයි අපිට පුළුවන් ජියස් දාන්න. ඉතින් අපි මේක ජියස් ටික ගැන විචාරට කතා කරගෙන යමු. මේක නෝමල් නිව්ටල් එක. ඉතින් මේක ඇත්තටම අනිත් වාහනවල වගේ නිව්ටල් එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරි ඉතින් මේ නිව්ටල් එක කොහොමද බලන්නේ? සාමාන්‍ය පරිදි ජියර් එක මෙන්න මේ විදිහට වමට දකුණට ඉතාමත්ම සැහැල්ලුවෙන් මේ බලන්න මේ ඉතාමත්ම සැහැල්ලුවෙන් නිකන් මේ බලන්න මේ ඇඟිල්ලෙන් ටච් කරත් යනවා නිකන් හරිද මේ නිකන් කරද්දී යනවා අන්න ඒ විදිහට ඉතාමත්ම සැහැල්ලුවෙන් මේකේ ජියර් එක එහාට මෙහාට යනවා නම් ඉතින් විශේෂයෙන් කියනවා නම් මේකට මේ ජියර් මේ වෙනම මොකක්ද ඒකට කියන්නේ මේ කවර් එකක් දාලා තියෙන වෙනම අපි වෙනම කවර් එකක් මේකට ඉන්ස්ටෝල් කරලා තියෙන හරි. ඉතින් මේ විදිහට ක්ලච් එක මේ විදිහට ඇතුළට පාගලා මේ විදිහට අපි ජියර් අපි කඩාගෙන යමු. මේ විදිහට ඕම් බලා ගන්න ඉතින් හොඳින් බලා ගන්න ජියර් කඩන විදිය. අපි ෆස්ට් එකට අපිට දැන් දා ගන්න ඕනේ. වාහනේ අපිට යන්න ඕනේ. අපි කොහොමද දැන් වාහනේ යන්න විදන්නේ? මේ මොකද්ද? ෆස්ට් ජියර් එක. ඔන්න මම දැන් ෆස්ට් එකට දැම්මා. ක්ලච් එක ඔන්න මම දැන් හිමීට අතෑරියා. ඔන්න මම ක්ලච් එක අතෑරනවා මේ. පේනවද? හරි මේක ෆස්ට් එක. අපි බලමු සෙකන්ඩ් එක අතෑරනවා. මොකද්ද මේ සෙකන්ඩ් ජියර් එක. හරි මොකද්ද තර්ඩ් ජියර් එක? මොකද්ද මේ තර්ඩ් ජියර් එක. හරි තර්ඩ් ජියර් එක මේක නිව්ටල් මේක මොකද්ද ෆෝර්ත් ජියර් එක. හරි මේකේ ජියර් පහක් නෑ ජියර් 4යි මැක්සිමම්. මේක රිවර්ස් ජියර් එක. හරි ඉතින් අපි අපරා ජියර්ස් ටික මේකේ විචාර බලාගෙන යමු. මේක මොකද්ද නිව්ටල් ජියර් එක නෝමල් තියෙන එක. හරි අපි විජහට අපි බලමු ජියර්ස් අපි විජහට කඩාගෙන යමු. ෆස්ට් එක සෙකන්ඩ් එක මැදට ආවා තර්ඩ් එක ෆෝර්ත් ජියර් එක රිවර්ස් ජියර් එක. හරි මේ තමයි ජියර්ස් ලස්සනට කැඩෙන්නේ. හරි ඉතින් මොදිර අපි මේකේ ඔන්න මම දැන් ක්ලච් එක රිලීස් කරනවා. හරි ඔන්න හරි ඊගාට තමයි මේක සාමාන්‍ය පරිදි බ්‍රේක් එක අපි ලික්විඩ් හරි බ්‍රේක් එක මේ විදිහට අපිට පා ගන්න පුළුවන්. හරි ඊට අමතරව තමයි සාමාන්‍ය පරිදි ඉතින් ඇක්සලරේටර් එක අපිට ගෑස් එක නැත්නම් ඇක්සලරේටර් එක නැත්නම් ගෑස් එකට ගෑස් එක දෙන්න පුළුවන්. හරි ඊට කිව්වර හරිද? අපි ගොඩක් කතා කරලා සාමාන්‍යයෙන් මේක ඩෝස් ගැන කතා කරොත් එහෙම ඩෝස් නම් මේකේ සාමාන්‍ය නෝමල් ඩෝස් තින් තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් අර මොනවද අර මේක අර කප් හෝල්ඩර්ස් වගේ දේවල්. ඒ කියන්නේ ඩෝස් එකේ පොඩි කැබින්ස් තියෙනවා සමහර ඒ වගේ අර නෙට් එකක් වගේ කැබින් එකක් තියෙනවා. ඒවා මේකේ නෑ. ඉතින් මේවා පරණ වාහනේ ගොඩක් පරණ වාහනේ. හරි ඉතින් මේ තත්ත්වය හරි මේ ගොඩක් හොඳ තත්ත්වය තියෙන වාහනයක් මේක. ඉතින් මේක ඉන්ධන කාර්යස්ථාන ගැන කතා කරොත් එහෙම අපි ඒක වෙනම කතා කරනවා කියලා කිව්වා. අපි ඒක වෙනම දවසක් කතා කරමු. මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් ගැන ඊට පස්සේ මේකේ අපි එන්ජින් ගැන මේකේ රේඩියේටර්ස් ගැන අපි බැටරි එක ඊට අමතරව ෆුවල් එෆිෂන්සි ගැන අපි වෙනම කතා කරමු. හරි ඊට අමතරව ඉතින් අපි මේකේ දොරවල් ගැන කතා කරොත් මේ විදිහට මෙතන ලොක් එක දාන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේකම සෙට් කරන්න කලින් පෙන්වනවා මෙතනින් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරි ඊට අමතරව මේකේ AC ගත්තොත් එහෙනම් මෙතනින් AC එක ඔන් කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ කෝල්ඩ් එක හොට් එක පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව මේ AC වලින් එන මේ එයා ඒ වෙන්ට් වලින් එන ඒ වාතාශ්‍රය පාලනය කරන්න පුළුවන් මේකෙන්. හරි ඊට අමතරව හරි අපි විචාරන මේක සීට් බෙල්ට් එක දාරමු. හරි මේ තියෙන මේක සීට් බෙල්ට් මේක මෙතන දාන්න පුළුවන්. ඒක මේ මෙතන ප්ලග් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේකේ සාමාන්‍ය පරිදි අපි කතා කරොත් මෙන්න මෙතන. ඉතින් මේක මොකද්ද? මේක තමයි මේකේ
ඇත්තම කිව්වොත් මේක තමයි මේකේ තියෙන මොකක්ද අපි කියන්නේ හෑම් බ්‍රේක් එක. හරි. ඉතින් අපි මේක හෑම් බ්‍රේක් එක යනකොට ඇද ගන්න පුළුවන්. කොහොමද මේක ඇදගන්නේ? ඕම් බලන්න කියන රියල් සවුන්ඩ් එක බලාගන්න. දැක්කද? අන්න මේ හෑම් බ්‍රේක් එක හරි. මේ විදිහට අපිට රීස් කරන්න පුළුවන් හෑම් බ්‍රේක් එක. හරි. ඊට අමතරව මෙතන පොඩි කප් හෝල්ඩර් එකක් තියෙනවා. ඒක අවුලන්නේ නැහැ. ඒක පොඩක් පොඩි එකක්. හරි. ඊට අමතරව මේකේ මෙන්න මේ විදිහට මෙතන තියෙනවා අර ග්‍රැබ් පැනල් එකක් වගේ ඔහොම මේක ප්‍රෙස් කරගන්න පුළුවන් හදිස්සියකට. හැබැයි මෙතෙන්ට ග්‍රැබ් පැනල් එකක් නැහැ. ඇත්ත මෙතෙන්ට ග්‍රැබ් පැනල් එකක් නම් ඕනෙත් නැහැ. සීට්ස් ගැන කතා කරොත් සාමාන්‍ය අපේ නෝමල් සීට් මේවා ජපන් සීට් මේවා නම් දෙවනි පාර වගේ හරියට දෙවනි පාර තුන්වෙනි පාර නෙමෙයි 10 වෙනි පාර වෙන්න පුළුවන් සමහරට. ගොඩක් පරනවා නේද? හරි. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේකේ මෙන්න මේ තමයි මේකේ පිටුපස පෙනුම අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය නෝමල් ඉතින් ලුක් එකක් තමයි තියෙන්නේ. හරි. ඉතින් අපි මේකේ ලයිට්ස් ගැන කතා කරොත් මෙතන තියෙන අපේ ටච් සිස්ටම් එකේ ලයිට් එක මම මේක වෙනම මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ මේ ටච් සිස්ටම් ලයිට් එකක් විදිහට. මේක අපිට තියෙන්නේ ඇඟිල්ලෙන් ටච් කරන්න මෙන්න විදිහට. ටච් කරා එතකොට ඔටෝමැටිකලි ඕන් වෙනවා. ඊට අමතරව මේක තිබ්බ අර ක්ලාසික් ලුක් එක කියන්නේ මේ ක්ලාසික් ලයිට් එක මම ක්ලාසික් ලයිට් එක වෙනුවට මෙතෙන් ටිකක් වෙනම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට බලන්න පුළුවන්. මේකේ රියල් ફોකස් වෙන්නේ නැහැ. හරි. හරි. ඕකේ මේ විදිහට බලන්න පුළුවන් අපිට. මේක නෝමල් වියස් එක බලාගන්න. තාකි දැක්ක නේද ඔයාලා? හරි. අයිට ඉවරයි. ඊට අමතරව මෙතන කණ්ණාඩියෙන් අපිට බලාගන්න පුළුවන් රිවර්ස් එක. මේ විදිහට බලාගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ ටික තමයි මේකේ ඇතුළත view එක අපිට ඇතුළත කොටස් කියලා කතා කරද්දී ඊට අමතරව ඉතින් මේකේ මේ සීට් ඕනම් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ විදිහට. මෙතන මේ ඇතුලේ පොඩි එකක් තියෙනවා. මේක ඉස්සරහට පස්සට ගන්න පුළුවන් සීට්ස්. ඊට අමතරව මේ සීට් එකේ ඇන්ගල් එක මේ විදිහට චේන්ජ් කරන්න පුළුවන්. මේ මෙතන තියෙන පොඩි කැල්ලක් ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් මේ තමයි අපි මේ වාහනේ රිවිව් එක කරේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේකේ එන්ජින් කැපැසිටි එක කියන්නේ ඊට අමතරව ෆුවල් කන්සම්ප්ෂන් එක ඒ වගේ දේවල් අපි පස්සේ කතා කරමු.